thumbnail එක බලලා වීඩියෝ එකට ආපු ඔයාලා යම්කිසි අදහසක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව අපට කරන්න තියෙන කාර්යභාරය ඉතාමත් පහසුවෙන් කරන්න ක්‍රමවේදයක් තමයි මම මේ ඔබට හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට හෝ වෙනත් ඒ ප්‍රතිසංස්කරණ වලට අනුකූල නොවන පන්ති වලට හෝ ඕනම පන්තියකට මේ විදිහට ඇප් හදාගෙන වැඩ කරන්න මම ඔබට කියලා දෙනවා. ඉතින් මේ ඇප් ඔයාට ලබා දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මේ ඇප් වල ක්‍රියාකාරීත්වය කොහොමද කියලා අවබෝධයක් ඔයාට ලබා දෙන්නම්. ඉතින් මේ ඇප් ඔයාට ළඟටම ගෙන්න ගන්න නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත් මේ වගේ වටිනා කියන ඇප් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුරුවරුන්ට වගේම ළමයින්ටත් වැදගත් වෙන මේ වගේ ඇප් ඒවා ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේ ඇප් එකේ කොහොමද ක්‍රියාකාරීත්වය කියලා. ඔබ මෙතනට ආවට පස්සේ මම මේ හදලා තියෙන MCQ ප්‍රශ්න 20ක් තනියම ළමයෙකුට කරන්න පුළුවන් විදිහට ඇප් එකක් තමයි මම මේ හදලා තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහින් කතා කරමු. මෙතනින් අපි නමක් ලබා දෙන්න ඕනේ. මම මෙතනින් නමක් ලබා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති නමක් මෙතනින් ලබා දෙන්න. මම ABC කියලා නමක් ගහලා මම මෙතනින් ඇතුළට යනවා. ඔයාලට දැන් පේනවා මේ ඇප් එක මම MCQ ප්‍රශ්න 20ක් දාලා හදලා තියෙනවා. ඉතින් මේක ඉන්ටර්ෆේස් එක දිහා පොඩ්ඩක් ඔබට බලන්න පුළුවන්. ඉතින් ටයිම් එකක් කවුන්ට් ඩවුන් වෙනවා මෙතනින්. ඉතින් විනාඩි 30ක් තමයි මම මේකට දීලා තියෙන්නේ. ඉතින් නම මෙතනින් ඕන නම් නැවත හදන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න 20ක් මේ විදිහට දාලා තියෙනවා. මේ අදාළ ප්‍රශ්නේ මේ විදිහට ක්ලික් කරනකොට මෙතනින් ඩිස්ප්ලේ වෙනවා. ඔයාලට පේනවා. ඉතින් ඒ වගේම තමයි මෙතනින් අපට කැමති පිළිතුර සිලෙක්ට් කරන්න ටික් කරන්න මේ විදිහට පුළුවන්. මේ විදිහට ටික් කරලා මම මේ සාම්පල් විදිහට හරිම උත්තරේ නෙමෙයි මම මේ ක්ලික් කරන්නේ. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ විදිහට ඉතින් ක්ලික් කරලා අපට මෙහෙම next යන්න පුළුවන්. ඉතින් මේ ක්ලික් කරනකොට ඔයාලට පේනවා අපි පිළිතුරු තෝරාපු උත්තරය මේ විදිහට මෙතනින් කොළ පාටට highlight වෙනවා. ඉතින් මේ විදිහට ඔයාට මේ ප්‍රශ්න වලට ඕනි තරම් මේකට ප්‍රශ්න ඇඩ් කරගන්න අපට පුළුවන්. ප්‍රශ්න 100ක් 200ක් වුණත් පුළුවන්. මේ විදිහට ඇඩ් කරලා අපට ළමයින්ට මේක කරන්න දෙන්න පුළුවන්. ඉතින් මේක විභාගයක් විදිහට දෙන්නත් පුළුවන්. මොකද අපි හිතමු කම්පියුටර්ස් 40ක් තියෙනවා පන්ති කාමරේ කියලා. කම්පියුටර් ලැබ් එකේ කම්පියුටර්ස් 40ක් තියෙනවා. ඉතින් 40ටම මේක අපට දාලා දෙන්න පුළුවන්. දාලා දීලා ඉවර වෙලා ළමයින්ට මේක ඇගීමක් විදිහට දෙන්නත් පුළුවන්. මොකද එකම ප්‍රශ්නේ නෙමෙයි එන්නේ අනිත් එක්කලාට. මොකද මේවා ප්‍රශ්න මාරුයි තමයි එන්නේ. ඉතින් අවසානයේ මේකේ අපිට කවුන්ට් වෙනවා එයාගේ ලකුණු ගාන. මේක අපිට වෙනම PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් තව මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේකට ඉන්ටර්නෙට් අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මේ වගේ සිස්ටම් එකක් ඔයා දකින්නේ ඔන්ලයින් වැඩ කරනකොට තමයි මේ වගේ සිස්ටම් එකක් දකින්නේ. ඉතින් මේකට කිසිම ඉන්ටර්නෙට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඕනම පාසලකට වැඩ කරන්න මේක ගොඩක් වැදගත් වෙනවා මේ වගේ හදලා තියෙනවා. ඉතින් ඕනීම විෂයකට ඕනෑම ක්‍රියාකාරකමකට මේක මේ විදිහට ඔෆ්ලයින් වැඩ කරන්න මේ ඇප් එකක් වෙබ් ඇප් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඕනවා වෙබ් බ්‍රවුසර් එකක රන් වෙනවා. ඉතින් සමහර ඇප් අපිට රන් කරන්න සාමාන්‍යයෙන් ඇප් ඒවා අපි දන්න කියන ඇප් ඒවා රන් කරන්න ඒ කම්පියුටර් එකේ විවිධ ඩ්‍රයිවර්ස් තියෙන්න ඕනේ. විවිධ සොෆ්ට්වෙයාර්ස් තියෙන්න ඕනේ. ඉතින් ඒ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම කම්පියුටර් එක මේ ඇප් එක අපට වැඩ කරන්න පුළුවන්. වෙබ් බ්‍රවුසර් එකක් කරා සාමාන්‍යයෙන් විදිහට ඔන් වෙනවා. ඔන් වුණාට පස්සේ අපට හදාගන්න පුළුවන්. මම මේ සාම්පල් එකක් ඔයාලට පෙන්නන්න තවත් මේක ලස්සනට හදන්න පුළුවන්. ඉතින් අපි මේ ක්‍රියාකාරකම් කරලා බලමු. මම අවසානයේ වෙනකම් කරලා ඔයාලට දෙන්නම්. ඉතින් මම මේ වේගෙන් හදාන යනවා සාම්පල් එකක් නිසා මම කැමති ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ විදිහට මම ටික් කරගෙන යනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේකේ කොහොමද ඇතුලේ තියෙන ක්‍රියාකාරීත්වය කියලා. අවසානයේ අපට මොකක්ද වෙන්නේ කියලාත් අපට බලන්න පුළුවන් මේ විදිහට. ඉතින් මම මෙහෙම ක්ලික් කරගෙන යනවා. ඉතින් මේකට අපට අවශ්‍ය තරම් ඕනි තරම් ප්‍රමාණයක් ප්‍රශ්න හදා ගන්න පුළුවන්. ඉතින් ඕනම සබ්ජෙක්ට් එකකට මේ විදිහට ක්‍රියාකාරකමක් ළමයින්ට අපට හදලා දෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඉදිරියදා පන්ති කාමරේදී කරන්නේ ප්‍රශ්න පත්‍රයක් ළමයිට දීලා ඉවරලා මේ විදිහට උත්තර ලියන්න කියන එක. නමුත් ඊට වඩා මේක ළමයි කැමති. විශේෂයෙන්ම 6 පන්තියේට අලුත් විෂය නිර්දේශයට අනුකූලව මේ වගේ එකක් හදාගත්තොත් ඔයාලට ඇගීම් කරන්නත් ඉතාමත් පහසු වෙනවා. ඉතින් ඒ ඇගීම් වලට ලකුණු දාන සිස්ටම් එකක් වුණත් මේ විදිහට හදා ගන්න පුළුවන්. අපිට කිසිම දෙයක් එකතු කරන්න, අඩු කරන්න, අපිට ඒ කැල්කියුලේට් කරනවා කිසිම දෙයක්
කරන්න නැතුව ඔටෝමැටිකලි එන්න මේ විදිහට ඇප් එකක් හදලා දෙන්න ඔයාලට පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාලගේ අවශ්‍යතාවයට අනුව ඇත්තටම හරිම පහසුවෙන් මම මේ ඇප් හදනවා. හදලා අපිට වැඩ කරන්න පුළුවන් අපිට ප්‍රයෝජනවත් වෙන විදිහට මේවා හදන්න පුළුවන්. මම දැන් මෙතනින් මේ ප්‍රශ්න 20ටම හදලා ඉවරයි. ඊට පස්සේ මෙතනින් අපි අවසන් කරාට පස්සේ මෙතන ප්‍රශ්න පත්‍රය ඉවර කරන්න කියලා මෙතනින් ක්ලික් කරාට පස්සේ අපට ලකුණු ටික කවුන්ට් වෙලා එනවා මේ බලන්න. ළමයාගේ විස්තරේ ඉඳලා එයාට ගිය ටයිම් එකේ ඉඳලා මෙතන කීයක් හරිද ඒ මාක්ස් ටිකක් මේ විදිහට එනවා. ඉතින් මේකේ වැදගත්ම දේ තමයි මේව අවසානට ගියාට පස්සේ අපිට පුළුවන් මේක ප්‍රතිඵලේ ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් නැවත ආරම්භ කරනවා නම් නැවත ආරම්භ කරන්නත් පුළුවන්. ඉතින් හරි වැරදි උත්තර ටිකත් මෙතන අපට පෙන්නනවා. ඉතින් මේක ප්‍රතිඵල භාගත කරන්න මේ විදිහට ගියාට පස්සේ මම ඒකත් ඔයාලට කරලා පෙන්නන්න. මේ බලන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරනවා. ඉතින් අපිට මේක ඕපන් කරලා විලා මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් ළමයෙක්ට ඇත්තටම ලේසියෙන් මෙයාගේ ලකුණු ෆයිල් එකට ලකුණු දාගන්න උනත් මේ විදිහට අපිට හදාගන්න පුළුවන්. මොකද සියලුම විස්තර ටික මෙතනින් අපිට ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් වෙලා දෙනවා. ඉතින් මේකේ වාසිය තමයි මම ඔබට කලින් කිව්වා වගේම මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අන්තර්ජාලය අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම වෙබ් බ්‍රවුසර් එකක ඔෆ්ලයින් වැඩ කරන්න පුළුවන්. තව විශේෂත්වයක් තමයි ස්මාර්ට් ෆෝන් එකකින් උනත් මේ දේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ. මම මේ සාම්පල් ඇප් එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. නමුත් ඔයාගේ අවශ්‍යතාවය කිව්වොත් ඊට අනුකූලව සකස් කරලා දෙන්න පුළුවන්. ප්‍රශ්න කීයක් ඕනේද කියන දේ පිළිබඳව හදලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වගේ ඇප් ඔයාගේ විෂයට අදාළව පාඩමට අදාළව මේ වගේ ක්‍රියාකාරකමක් ලස්සනට ළමින්ට හදලා දෙන්න ඔයාට අවශ්‍ය නම් ඔයාට පුළුවන් මගේ මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා WhatsApp group එකක් තියෙනවා. ඒකට ඇඩ් වෙලා ඔබේ අවශ්‍යතාවය කියන්න. ඉතින් අවසානයේ ඔබට කියන්න අවශ්‍යයි. ඉතින් ඉතා සුළු මුදලක් මම මේකට අය කරනවා. මොකද නැත්තම් නොමිලේ දුන්නට ඒක වටිනාකමක් නැහැ. මොකද මම කාලය කැප කරනවා, කාලය වැය කරලා තමයි මේ ඇප් හදන්නේ. ඉතින් ඔයාට ඉතාම සුළු මුදල්, ලොකු මුදල් වලට මම මේක අලෙවි කරන්නේ නැහැ. ඉතින් ඔබෙන් ගන්න මේ මුදලත් මම ආපහු යොදවන්නේ අසරණ ළමයින්ට පිට වෙන ව්‍යාපෘතියක් මම කරලා දෙනවා. අන්න ඒකට තමයි මම මේ වගේ හදලා දීලා ඔයාලගෙන් ඉතා සුළු මුදලක් බලාපොරොත්තු වෙනවා. ලොකු මුදලක් නෙමෙයි. ඒක ගෙවන්න අපහසු නම් ඒ කියන්න. ඒක ඕනන්නෙත් නෑ. ඔයාලට මම ඔයා කියන වැඩේ මම කරලා දෙනවා. මේ ඇප් හදලා දෙන එක. ඉතින් මේ වෙබ් බ්‍රවුසර් හරහා මේ වෙබ් ඇප් විදිහට තමයි මේව හදන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය නම් ඔයාගේ පාසලට අවශ්‍ය නම් WhatsApp group එක හා සම්බන්ධ වෙලා ඒ අවශ්‍යතාවය කියන්නේ. ඉතින් මේ ඇප් එක ගත්තට පස්සේ ඔයාට ඕනි තරම් කාලයක් මේ විෂය නිර්දේශයේ තියෙන තේ ඔබට මේක ළමයින්ට කරන්න දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඇප් ටිකක් ඔයාගේ පාඩමින් පාඩමට හදාගත්තොත් ඔයාට පුළුවන් කිසිම මහන්සියක් නැතුව රිලැක්ස් එකේ ඇත්තටම තමන්ගේ ඉගෙනුම් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවන්ටත් මේක අත්හදා බලන්න පුළුවන්. ඒවා ඉතින් ඔයාට ඕනි නම් ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට හදලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාට ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳව හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. කලින් කිව්වා වගේම මේ වගේ වීඩියෝ දිගටම අරන් යනවා මේ ICT ගුරුවරයා YouTube නාලිකාව ඔස්සේ. ඔයා subscribe කරලා bell icon එක ක්ලික් කරලා තියාගත්තොත් ඔයා ළඟටම මේ වගේ වැදගත් වීඩියෝ ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වගේම අලුත් ඇප් එකකින් නැවතත් හමු